ඔන්න අද මම වීඩියෝ එකෙන් ගේන්නේ කොහොමද මම රසම රස hot butter spicy cuttlefish recipe එකක් ගෙදර හැදුවේ කියලා. මේ තියෙන්නේ දැල්ලෝ. ඇත්තටම මේක දැල්ලෝ විශේෂයට කියන්නේ ගෙම්බි දැල්ලෝ කියලා. එයාලා අපිට කිව්වට පස්සේ හොඳට සුද්ධ කරලා මේ විදිහට චූටි කොටු වලට කපලා දුන්නා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම ගම්මිරිස් ලුණු හොඳට දාලා දිහි චුට්ටක් දාලා හොඳට කලවම් කරගෙන ඊට පස්සේ corn flour දාලා මේ විදිහට හොඳට දැල්ලෝ ටික කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට අපි corn flour එක ගම්මිරිසුයි ලුණුයි දෙහි දාපු cuttlefish ටික හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය කරන මාළු මිරිස් ටික ලීක්ස් ටික ඒ වගේම ඉඟුරු සුදුරුළු ටික මම ලියාගෙන තියාගත්තා. දැන් මම තාච්චියක් ලිපේ තියලා ඒක අරගෙන මේ විදිහට හොඳට අපේ cuttlefish ටික fry කරගන්න ඕනේ. ටික වෙලාවක් යනවා ඉතින් වැඩේට. හිමි හිට ඔක්කොම ටික හිමින් සීරුවේ යන්තම් රත්තරන් පාට වෙනකන් අපි fry කරගන්න ඕනේ. ඔයාලට කියන්න අමතක වුණා අර විදිහට corn flour වල දවට ගත්ත cuttlefish ටික ඊට පස්සේ මම ආයෙ සැරයක් corn flour වල තවර ගත්තා. ඊට පස්සේ pan එකට butter දාලා butter ටික දිය වෙනකොට මම ඒකට ඉඟුරු සුදුරුණු ටික මම කපාගත්ත ඉඟුරු සුදුරුණු ටික එකතු කරගත්තා. ඉඟුරු සුදුරුණු ටික එකතු කරගෙන ඒකටම කෑලි මිරිස් රස අනුව මේස ලුණු එකතු කරගන්න ඕනේ. ඉඟුරු සුදුරුණු එකතු කරගත්තට පස්සේ අපේ මේ cuttlefish recipe එක මාරම රසයි මාරම සුවඳයි. දැන් මම chili pieces එකතු කරගත්තා. ඊට පස්සේ chili pieces එකතු කරගෙන ඊට පස්සේ මම ගම්මිරිස් එකතු කරගත්තා. රසායන ලුණු එකතු කරගත්තා. ටොමැටෝ සෝස් එකතු කරගත්තා. ඒ ඔක්කොම එකතු කරගෙන මම හොඳට අපේ මේ ස්පයිසි පේස්ට් එක හොඳට මික්ස් කරගන්නවා. ඔන්න දැන් මම දාන්නේ ගම්මිරිස් කුඩු. ඔයාලට සැර වැඩිපුර කන්න ආස නම් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ලුණු කුඩු ඒ ඔක්කොම ටික එකතු කරගත්තා. අනිත් පැත්තෙන් මගේ දැල්ලෝ ටික fry වෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න මේ තියෙන fry වෙච්ච දැල්ලෝ හොඳට fry වෙලා තියෙනවා. ඔයාලට හොඳට පේනවා ඇති. හොඳට coated වෙලා තියෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත chili paste එකට මම එකතු කරගන්නවා මාළු මිරිස් ටික. මේ විදිහට කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරගන්නවා. මාළු මිරිස් ටික එකතු කරගෙන මම fry කරගත්ත දැල්ලෝ ටික ඒකට එකතු කරගන්නවා. ඔන්න දැන් අපේ රසම රස hot butter spicy cuttlefish recipe එක ඉවරයි. ඇත්තටම මාරම රසයි. බයිට් එකක් විදිහට කන්නත් පුළුවන්. ඊට පස්සේ dinner එකට curry එකක් විදිහට හදාගෙන කන්නත් පුළුවන්. ස්පෙෂලි මම මේක හැදුවේ අපේ අයියට. මොකද එයා කන්න හරිම ආසයි මේ hot butter spicy cuttlefish recipe එක. එයා වෙනුවෙන් තමයි හැදුවේ. අම්මයි මමයි තාත්තයි අයියයි. ඊට පස්සේ රස බැලුවා. ඇත්තටම හරිම රසයි. ඔයාලත් ගෙදරදී මේ වගේ spicy hot butter cuttlefish recipe එක හදලා පවුලේ හැමෝමත් එක්ක රස විඳින්න. මගේ වීඩියෝ එක ලස්සනයි නම් ඔයාලගේ වටින like එක දාන්න. ඒ වගේම comment කරන්න. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් විශ්නි හෙට්ටිආරජ් ප්‍රභූහිංස් YouTube channel එකෙන් නැවත හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.